කොහොමද ඔන්න ඔයාලා අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා ලයිෆ් ස්ටිච් හෝම් YouTube channel එකට. ඉතින් හැමදාමත් කියනවා වගේ මතක ඇතුව අපිව subscribe කරන්න, වීඩියෝ එක share කරන්න, තව කට්ටියටත් මේ වගේ දේවල් ඉගෙන ගන්න. ඉතින් ළමයි අදත් අපි ඔයාලට ගෙනාවේ වැදගත් lesson එකක්. ඉතින් මම හිතනවා ඔයාලා දිගටම ලයිෆ් ස්ටිච් හෝම් අපිත් එක්ක එකතු වුණොත් ඔයාලට hand embroideries වගේම punch embroidery ගැනත් හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ punch embroideries ගැන. මුලින් ඉඳන් සරලවම ඉගෙන ගන්න. එහෙනම් අපිත් එක්කන් ඉන්න. ඉතින් මම අද කියලා දෙන්නේ punch embroideries වලට ඕනේ tools මොනවද කියලා. ඉතින් ළමයි ඉස්සලාම අපි punch embroideries පටන් ගන්නකොට ඕනේ tools වලින්ම ඉගෙන ගමු. ඉස්සලාම අපිට අමු රෙද්දක් ඕනේ වෙනවා. ඉතින් ඔයාලට අමු රෙද්දක් හරි linen material එකක් හරි ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ milk cotton ගන්න පුළුවන් අපේ punch embroidery වල කරගෙන යන වැඩවලට. කියන්නේ නූල් ගන්නවා නම් milk cotton හරි. එතකොට මෙන්න මේ වගේ anchor brand එකේ නූලක් හරි ඔයාලා කැමති brand එකක කැරිල් නූලක් use කරන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට උවමනා කරනවා මේ ඉන්චස් 6 හූප් එකක් හරි ඉන්චස් 8 10 ඔයාලා කැමති මෙන්න මේ වගේ හූප් එකක් අපිට උවමනා වෙනවා. මේකේ රෙදි කෑල්ල අපිට දවටා ගන්න. හරිද? ඊට පස්සේ අපිට ෆිනිෂින් එක ලස්සනට කරගෙන යන්න මේ වගේ රෙදිවල ගාන ඔයාලා කැමති glue එකක් use කරන්න පුළුවන් මේකට. ඊට පස්සේ තමයි මං අපිට වැදගත්ම වෙන part එක කියන්නේ. මෙන්න මේ punch embroider needle set එක. ඒ කියන්නේ අපේ මැෂින් එක. හරිද? අපිට මේ item එක සාර්ථකව කරගෙන යන්න, මේ embroidery එක සාර්ථකව කරගෙන යන්න අපිට මෙන්න මේ වගේ punch embroider needle එකක් උවමනා වෙනවා. ඉතින් මේක එක එක ಜಾති ගොඩකින් තියෙනවා. මම ඔයාලට ඉස්සරහට ඒ හැම එකකම photos දාලා තියෙනවා. ඉතින් මේ needle set එකේ needle size 3කින් තමයි එන්නේ. හරිද? මෙන්න මේ වගේ size 3කින් එනවා. ඒ වගේම thread එකක් තියෙනවා. ඊට පස්සේ ඉතින් තනියෙන් ඉගෙන ගන්න කෙනෙක්ට නම් මෙන්න මේක පිටිපස්සේ කොහොමද මේක ඉගෙන ගන්න, කොහොමද නූල් දාන්නේ, මේ හැම දෙයක්ම මේ වගේ රූප වලින් හැම දෙයකින්ම කියලා දෙනවා. හරිද? ඉතින් ඔයාලට තනියෙන් ඉගෙන ගන්න කැමති නම් මෙන්න මේ වගේ එකක් මේක බලාගෙන ඔයාලට ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් වටිනව නේද? ඉතින් මේවා අපෙන් ගන්නත් පුළුවන්. ඔයාලට මේ ඕනි පැක් එකක් නැත්නම් ඔයාලා කැමති තැනකින් ඔයාලට ළඟම shop එකකින් ඔයාලට මේ දේවල් අරගෙන punch embroidery ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට කියලා දෙනවා කොහොමද මේ punch embroidery එකෙන් වැඩ කරන්නේ. ඒ හැම දෙයක්ම අපි ඉස්සරහට කියලා දෙනවා. ඉතින් ඊට අමතරව ඔයාලට මේ නූලුත් use කරන්න පුළුවන්. මගේ ළඟ නැති materials